මෙන්න මේ රිබන් රෝස මල් 10යි තියෙනවා ඇති. මෙන්න මේ රිබන් රෝස 10යි කොහොමද හැදුවේ කියලා අද වීඩියෝ එකේ මම කියලා දෙනවා. බලන්න ලස්සන කොහොමද කියලා. ඉතින් ඔන්න මම අද කියලා දෙන්නේ රෝස මලක් හදන හැටි. නම් ඉතින් එක හරියද මෙන්න මේ රෝස මල කොහොමද හදන්නේ කියලා. මේ විදිහට ATM කාඩ් එකක් අරගෙන ඉතින් කපා ගන්න ඕනි පොඩි කෑලි වලට. ඊට පස්සේ ඒක එක පැත්තක් මේ විදිහට උල් හැඩයට කපා ගන්න ඕනේ. ඒක අනිත් පැත්ත තවුන් හැඩයට කපා ගන්න ඕනේ. මේක සම්පූර්ණ වීඩියෝ එක බලුවත් ඔයාලට මේ මල කොහොමද හදන්නේ කියලා පැහැදිලිව බලා ගන්න පුළුවන්. පියවරෙන් පියවර කියලා දෙනවා. මෙන්න මේ විදිහට දෙපැත්ත තවුන් හැඩ අනිත් පැත්ත උල් හැඩයට කපා ගන්න. එක රිබන් රෝල් එකකින් මල් 10ක් හදන්න පුළුවන්. මේක හරිම ලස්සන රෝස මලක් හරිම ලේසියෙන් හදන්න පුළුවන් රෝස මලක්. ඉතින් ඔයාලා try කරලා බලන්න. අනිත් අවුරුද්දේ ඔයාලට මේසි උනත් සලස ගන්න පුළුවන්. මම නම් හිතන්නේ ඕඩර් එකකට අපි අක්කා දැන් මාස දෙක තුනක ඉඳලා කිව්වා මට ලස්සන යට මල් 50ක විතර වාසියක් තමයි ඉල්ලලා තියෙන්නේ. ඊට පස්සේ අපි උල් හැඩයට කපාගත්ත පැත්ත විදිහට ලයිටර් එකෙන් පුච්චගෙන උල් කරගන්නවා. අනිත් පැත්ත රවුම් හැඩයට තමයි පුච්ච ගන්න තියෙන්නේ. මේ වල පේන විදිහට ඔයාලට හදා ගන්න හරිම ලේසි. ඇඟිලි සුළු වලින් අදලා උල් කරන්න ඕනේ. මේක දිලිසෙන පැත්ත තමයි V shape එකට තියෙන්නේ. රවුන්ඩ් shape එකට තියෙන්න ඕනේ. රිබන් එකේ කන පිට පැත්ත කියන පැත්ත දිලිසෙන්නේ නැති ෂයිනින් නැති පැත්ත ආ මේකට තමයි රවුන්ඩ් හැඩයට ගන්න ඕනේ. මේ හදිසි මේ කරගෙන යන්නේ. තරගින් මේක දෙක නමනවා. ඒක ෂයිනින් එක තියෙන පැත්තට දෙක නමලා ලයිට් එකෙන් පුච්ච ගන්න. සම්පූර්ණ මාර්කෙටි මේකක් මොකද මේ විදිහට යනවා. දැන් තමයි මම හදන්නේ මේ වගේ සෙන් බෝඩ් එකකින් ගියන් නැත්තේ මම කිව්ව පහක් වල ගන්න ඊට පස්සේ මේ විදිහට කකුලින් වටේට හදාගෙන යන්න ඕනේ. අලින් වටේට මල්ටි 7ක් වෙනවා. මේ විදිහට හදාගන්න. වාඩි එක හදන්න කියලා එකක් වුණා. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මම මල් 10ම හදලා ඉවරයි. මේ විදිහට අවසානට බලා ගන්න පුළුවන්. ඔන්න අපි දැන් මල් 10ම හදලා ඉවරයි බලන්නකෝ ඒක ලස්සන කොහොමද කියලා ඉතින් ඔයාලට